ගිවිසුමක් කියන්නේ එකඟතාව. දැන් ඕනම පුද්ගලයෙක් කීප දෙනෙක් එකතු වෙලා වැඩක් කරද්දී අනිවාර්ය එකඟතාවක් තියෙනවනේ. අපි මේක මෙහෙම කරමු මෙහෙම කියලා කතා වෙලානේ වැඩේ කරන්නේ නේද? ගෙදරක වුණත් ආයතනයක වුණත් ඔය පන්තියක වුණත් මොනවා හරි එහෙම දැන් ඔයාලා පේපර් එකක් ලියද්දි ගිවිසුම් ගහ ගන්න ඕනේ. ඔබ මට මේ ටික කියපන් මම ඔබට මේ ටික කියන්නම්. එහෙම ඇතිනේ එකඟතාවයකට යන මුලින්ම. හරි? එකඟතාවට වෙලා තමයි වැඩේ කොට දාගන්නේ. ඔය එකඟතාව තමයි ගිවිසුම. හවුල්කරුවෝ කීප දෙනෙක් ඉන්න නිසා යා ව්‍යාපාරය කරගෙන යන්න ඒ කීප දෙනා එකඟතාවයකට එනවා. ඔකට කියනවා අපි හවුල් ගිවිසුමක් කියලා. හරිද? මේ ගිවිසුම ඇති වෙන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රායෝගිකව දන්නවා, කරනවා. ඕනම ගිවිසුමක් ඇති වෙනකොට ඕක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔයාලගේ ජීවිතෙන් ගත්තත් ඔයාලත් ගිවිසුම ගත වෙලා ඇතිනේ. නෑ. අනේ ඵලයන්. එකෙන් ගිවිසුම් ගහගෙන නැති. ගිවිසුම් පටන් ගන්නෙ කොහොමද? මුලින්ම පටන් ගන්නෙ ගිවිසුම පටන් ගන්න යන්නේ අඟවලනේ. දැන් මුකුත් ඕන නැහැ. ඉතින් බයෙන් කර මොකද්ද කතා බහ කරන්නේ? දැන් උඹලා එකක සම්බන්ධතාව පටන් ගන්නකොට මුලින්ම කෙලින්ම ගිහිල්ලා කියනවා මේ මම ඔයාලට කැමතියි. ඔයා මොකද කියන්නේ කියලා අහනවා. අනේ ඵලයන් යන්න කියලා කනට එකක්. එහෙම කරන්නේ නැහනේ. මුලින්ම මොකද කරන්නේ ඔයාලා? මුලින්ම කරන්නේ පොඩ්ඩක් අර අඟවනවා. නේද? පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ කොහෙද ඉන්නේ කින්ද මන්ද යාළුවකින් කාගෙන් හරි අහනවා. ඊට පස්සේ හොල්මන වගේ පස්සෙනුත් යනවා. ඊට පස්සේ මේ ප්‍රතිචාරය බලනවා. තාම කතා කරලා නැහැ. කතා කරන්න ශක්තියක් නැහැ. බයයි. ළඟට එනකොටත් අර මේ දුවනවා. එහෙම. බස් එක යනකොටත් යනවා. සමහරට මූ යන්න ඕන මෙන්න මෙහෙ මේ වෙන කොහෙටවත්. ඒකි බස් එක වෙන කොහෙවත් යන්නේ. මූ ඒකේ නැගලා. ඒත් ගිහිල්ලා ඕම කර ඉන්නෝ බස් එකේ. ඊට පස්සේ එයා බලනකොට ටක් ගාලා හකවලා ගන්නවා. දැන් මේ මොකද කරන්නේ කියලා නැහැ කතා කරලත් නැහැ මුලින්ම අඟවනවා. මොකද අඟවන්නේ? මම ඔයාලට මෙව්ව එකයි. ඕකනේ. එයාට ගිවිසුම ආරම්භ වෙන්න මූලාරම්භය වෙන්නේ උතන. ඇඟවීම. ඒ නිසා හවුල් ව්‍යාපාරෙත් එහෙමයි. ඔය වගේ ඇඟවීමෙන් වැඩේ කොට දා ගන්න පුළුවන්. ඇඟවීමෙන්. අපි ඔකට කියනවා ව්‍යංගයෙන් කියලා. දැන් අඟවල ඉවර වෙලා හැමදාම පස්සෙන් යනවා එච්චරද? නෑ. ඊට පස්සේ එකපාරින් පොඩ්ඩක් ගට්ස් අරගෙන දවසක් ගිහිල්ලා කතා කරනවා. කතා කරාට පස්සේ එහෙනු ප්‍රතිචාරයක් එනවා. සමහරට ප්‍රතිචාරයක් ඇත්තෙම නෑ. ඉතින් මට මොකෝ? එච්චරයි. සමහරට අවා මෙවකද? එහෙනම් මාත් මෙව්ව එකයි. එහෙම වෙන්නත් පුළුවන්. අනේ දැන් කතා කරානේ. ඒ කතා කරලානේ දැන් එකතාවය ඇති කරගත්තේ. කතා කරලා එකතාවක් ඇති කර ගන්නව නම් මොකද වෙන්නේ? ඒක අන්න හරි. ඔය තියෙන්නේ ඒව දන්නවා. වාචික. වාචිකවත් ඇති කර ගන්න පුළුවන් මොකද්ද? මේක. ඊළඟ අන්තිමට ගිවිසුමේ අවසානය මොකද්ද? ලිඛිත. කසාද බැඳලා පස්සේ හරි. එතනින් ඉවරයි ඔක්කොම. ඒක ලිඛිතයිනේ. කසාද බඳිනවා කියන්නේ මොකද වෙන්නේ? දැන් මුලින් පස්සෙන් ගිහිල්ලා ව්‍යංගෙන් පෙන්නුවා මං ඔයාලට මෙව් එකයි කියලා. ඊට පස්සේ කතා කරලත් අවුලක් නැහැ කිව්වා මං ඔයාලට මෙව් එකයි. අන්තිමට සම්බන්ධතාවය ගියා. ගිහිල්ලා අන්තිමට මොකද කරන්නේ? කසාද බඳිනවා. කසාද බඳිනකොට මොකද වෙන්නේ? අන්න ලිඛිත වස්සම් කරනවා. එහෙනම් ලිඛිතවත් ගිවිසුම ඇති කර ගන්න පුළුවන්. මට කියන්නේ මේකේ හොඳම එක මොකක්ද? ව්‍යංගයකද වාචිකයකද ලිඛිතයකද? උඹලා ගියා ව්‍යංගයකට කියලා. නැත්නම් වාචිකයකට කියලා. හොඳම එක ලිඛිත. මම නම් දකින්නේ නරකම එක ලිඛිත. ආයි වෙනස් කරන්න බෑනේ ඉතින්. ඒකයි ප්‍රශ්නේ. ඒක නිසා හරිද? මේ ගිවිසුම් හට ගන්නකොටත් හවුල් ව්‍යාපාරවල මෙන්න මේ ආකාර තුනෙම පුළුවන්. වාචික ගිවිසුම් ඇති කර ගන්න පුළුවන්. ලිඛිතව ඇති කර ගන්න පුළුවන්. කොහොමද? ව්‍යංගයෙන් නැත්නම් ඇඟවීමෙන් ගිවිසුම් ඇති කර ගන්න පුළුවන්. ගිවිසුම කියන්නේ මොකද්ද? ගිවිසුම කියන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යාම සම්බන්ධව හවුල්කරුවෝ අතර ඇති වෙන මොකද්ද? එකඟතාව. ඕක ඇති වෙන්න පුළුවන් ආකාර කීයේ? 3යි. කොහොමද ආකාර 3? මේකේ වැදගත් එක මේක වැදගත් එක අපි මුලින් පටන් ගන්න මෙතන ඉඳන්. හොඳේ මම මේක අර උදාහරණය පැහැදිලි කරන්න ඕන නිසා ඉස්සෙල්ලාට මේක දාගත්තේ. කොහොමද කොටස් 3? වාචික, ලිඛිත, ව්‍යංග. මොකද කොටස් 3? වාචික, ලිඛිත, ව්‍යංග. ඔන්න ඔය ආකාර තුනෙන්ම හවුල් ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්. වඩා හොඳ එක මොකද්ද හවුල් ව්‍යාපාරයකට ඕකේ? දැන් ඒක පෞද්ගලික ජීවිතේ නෙමෙයි මං අහන්නේ. හවුල් ව්‍යාපාරයට වඩා හොඳ එක මොකද්ද? ලිඛිත එක. වෙනස් කරන්න බෑ. ඇඟවීමෙන් කරන දේවල් වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් ඔයාලා කාගේ හරි ගෑනලමගේ පස්සෙන් යනවා. ගෑනලම ඇතුලේ මීටරෙන් ඉන්න අරුව. දවස් දෙකක් යන්නේ නැහැ. ඊට පස්සේ ගෑනල බලලා අපෝ වෙන දාමු නැහැ නේ ආව.
දැන් ගෑනු ළමයට අප්සෙට්. වෙනදා ආපු එක මගේ පස්සෙන් ඉන්නේ නැහැ. දැන් ගෑනු ළමයට කියලා පොලිසිය පැමිණිල්ලක් දාන්න පුළුවන්ද මෙන්න මේ කොල්ලෙන් මගේ පස්සෙන් ආවා දැන් ඉන්නේ නැහැ. එහෙම කියලා. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. පස්සෙන් ආව කතා කරලන්නේ නැහැ කවදාවත්. මේ පස්සෙන් ආපු නැති එකට නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්ද? එහෙම බෑ. කතා කරලා දැන් සම්බන්ධතාවයකුත් තියෙනවා. හරිද? සම්බන්ධතාවයක් තියෙනවා. අපි තුන් දෙන්න අතර සම්බන්ධය යාළු වෙලා ඉන්න සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ කොල්ල හරි ගෑනු ළමයා හරි වෙන එකෙක් යනවා. දැන් කොල්ලට ගිහිල්ලා හරි කෙල්ලට හරි ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දාන්න පුළුවන් මෙන්න මෙයා මාත් එක්ක යාළු වෙලා හිටියා. අපි දෙන්න ආදර කතාවට මෙච්චර වයසක් වෙනවා. එහෙම දැන් එයා වෙන කෙනෙක් එක්ක යාළු වෙලා. නැත්නම් වෙන කෙනෙක්ට ආදරය කරනවා. දැන් පොලිසිය ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්ද? බෑ. පොලිසියෙන් ගියා නම් ඔයත් වෙන කෙනෙක් එක්ක මොකක් කරගන්න. වෙන කරන්න දෙයක් නැහැ. දැන් ඒකට දැන් කතා කරපු ඒවට නීතියානුකූල බැඳීමක් තියෙනවද? නැහැනේ. එහෙනම් බුදුහාමේ අපි කසාද බඳිනවා 9 වසරේ විතර. ඒක නිසා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා වාචිකේවට ව්‍යංගේවට නීත්‍යානුකූලව බැඳෙන්න බෑ. එහෙනම් හවුල් ව්‍යාපාරේ මේ දෙකම ඇත්තට සෙට් වෙන්නේ නැහැ. හොඳ මේක මොකද්ද? ලිඛිත. ඒ ලිඛිතකේදී වෙන්නේ ඔක්කොම එකකතා ටික ලියනවා. අපි මෙහෙම ප්‍රාග්ධනේ දාමු, මෙහෙම ලාභලාභය දාගමු, මෙහෙම කළමනාකරන කටයුතු කරමු ඔක්කොම ලියලා සීලම හවුල්කරුවෙකුට අස්සම් කරනවා. දැන් එකඟ වෙලා ලිඛිතව. ඒතර කාටවත් ඒකට විරෝධය දක්වන්න පුළුවන්ද? බෑ. මොන හරි ප්‍රශ්නයක් වුණත් අන්න ගිහිල්ලා නීතිය ඉදිරියේ කියනවා අධිකරණයට අරගෙන යනවා. මෙන්න මේ කට්ටිය එකඟ වෙලා තමයි මේ වැඩේ කරගෙන ගියේ. දැන් මෙයාලා මෙහෙම බෑ කිව්වට එකඟ වුණා. මෙන්න අස්සම්. ඒතර නීත්‍යානුකූල බැඳීමක් එතන තියෙනවා. ඒ නිසා මේ හවුල් කිවිසුම් වලට හොඳම එක තමයි මොකද්ද? ලිඛිත කිවිසුම්. ඕකට තව නීතියකුත් එනවා ළමයි. හරි. ඕකට තව නීතියකුත් එනවා. නීතිය තමයි මේ ලිඛිත කිවිසුම් කතාවට 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. ඔය නීතියෙන් කියනවා ලංකාවේ ආරම්භ කරන කිසියම් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් රුපියල් 1000කට වඩා වැඩි නම් හරිද? අනිවාර්යෙන් මේක ලිඛිත කිවිසුමක් යටතේ ආරම්භ කරන්න ඕනේ. ඉතින් ඔයාලා හිතන්නකෝ රුපියල් 1000ට වඩා වැඩිපුර ආරම්භක ප්‍රාග්ධනයක් යොදනවද නැද්ද ඕනම ව්‍යාපාරයකට? යොදනවනේ. ඕක 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතනේ. 840 රුපියල් 1000ක් කියන ලොකු ගාණක්. හැබැයි ඒක දැන් මේ නීතිය තාම වෙනස් කළාද? වෙනස් කළා නැහැ. ඇයි එහෙම වෙනස් කරන්නේ නැත්තේ? එහෙම යන්නේ කොහොඳයිනේ. නිකන් කට වචනෙන් ගිවිසුම් ගහගෙන යනවට වඩා ව්‍යංගයෙන් ගිවිසුම් ගහගෙන යනවට වඩා ලිඛිතව ගිවිසුම් ගහගෙන යන එක හොඳ නැද්ද? හොඳයි. ඒක නිසා හැම ව්‍යාපාරයකම අනිවාර්යෙන් රුපියල් 1000කට වඩා වැඩි ප්‍රාග්ධනයක් යනවා. එහෙනම් ඉතින් මේ නීතියෙන් කියන්නේ ලිඛිත කිවිසුමක් යටතේ කරගෙන යන්න. එතකොට වඩා හොඳයි. එතකොට දැන් නීති හතරක් මම ගෙනාවා මෙතෙන්ට. මතකයිද දැන් නීති හතර? හවුල් ව්‍යාපාර වලට බලපාන. පළවෙනිම පටන් ගත්තේ මොකෙන්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ. ඒකේ තමයි හවුල් ව්‍යාපාර වෙනුවෙන් තියෙන සීලම නීති රීතික බලපෑම් ටික ආරම්භ කරන විදිය, විසුරු ආහරණ විදිය, ඔක්කොම දේවල් ටික තියෙනවා. ඊළඟට උපරිම හවුල්කරු සංඛ්‍යාව විස්තර සීමා කරා මොකේද? 2007 අංක 7 දරන සමාගම් පනතේ. ඊළඟට ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් බලපෑම් කරා මොකද්ද? 2018 අංක 6 ව්‍යාපාර නාම ආඥා පනත. දැන් ලිඛිත කිවිසුමක් යටතේ ආරම්භ කරන්න කියන මොකෙන්ද? 1840 අංක 7 වංචා වැළැක්වීමේ ආඥා පනත. හරිනේ? ඒකත් අපි නෝට් එකට දාගමු. රයිට්. එතකොට කිවිසුමක් කියලා කියන්නේ හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යාම සම්බන්ධව හවුල්කරු අතර ඇති වෙන එකඟතාව. එකඟතාව ඇති වෙන්න පුළුවන් ආකාර කීයයි? 3යි. වාචිකව, ලිඛිතව, ඇඟවීමෙන් නැත්නම් ව්‍යංගයෙන්. හරි? හරි ලියමු.